ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කතා කරන්න හිතුවේ සමාජයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් මුහුණ දෙන කියාගන්න බැරි ගැටලුවක් ගැන. ගෑනු ළමයිගේ ජීවිත විනාශ කරන කළු කුමාර දෝෂය. හරි. ඉතින් ප්‍රශ්නේ වගේම මේකට අදාළ පිළියනුත් කතා කරන්න වැදගත්. ඉතින් එක වීඩියෝකින් මේ ඔක්කොම කතා කරන්න බෑ. දැනට මේ මොකද්ද මේ දෝෂය කියන එක අපි සරලව කතා කරලා ඊළඟ වීඩියෝ එකෙන් මේකේ පිළියම් සහ විද්‍යාත්මක පැත්ත කතා කරමු. හරි. අපි බලමු මොකද්ද මේ කළු කුමාර දෝෂය කියලා. ඉතින් මේකට මල්වර දෝෂය කියලාත් කියනවා. ඒ වගේම තනිකන් දෝෂය කියලාත් කියනවා. ඊට අද සමාජයේ ගෑනු ළමයි 100ක් එක්ක කතා කරොත් ගෑනු ළමයි 70කට වැඩි ප්‍රමාණයකට මේ අත්දැකීම අනිවාර්යයෙන්ම තියෙනවා. අංක 1 මේ දෝෂය කෙනෙක්ගේ ඇඟට ඇතුල් වෙන්නේ කොහොමද? ජීවිතේ පළමු වතාවට ගෑනු ළමෙක් ඔසප් චක්‍රය පටන් ගන්න දවසේදී එයා යම්කිසි විදියකින් තනි වුණා නම් තමයි මේ කිරණ හරි මේ ශක්තිය හරි එයාගේ ඇඟට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි වතාවට ඔබ ඔසප් වෙද්දී හිටියේ පාළු පාරක තනියම ඇවිද යන ගමන් නම් නැත්නම් නානතුටක නාන ගමන් නම් කොහේ හරි තැනක තමන්ගේ නිවසේ හෝ පිරිසක් නැතුව තනියම හිටපු වෙලාවක නම් මේක ඔයාගේ ඇඟට ඇතුල් වෙනවා. අංක 2 අපි දැන් බලමු මේ දෝෂය තමන්ගේ ශරීරයට ඇතුල් වෙලා නම් බාහිරින් තමන්ට මේ දේ තියෙනවා කියලා දැනගන්න ලැබෙන ලක්ෂණ මොනවද කියලා. මුලින් ගත්තොත් එයාගේ ශරීරය කෙට්ටු වෙගෙන යනවා, කලින් තිබ්බ පේනම නැති වෙනවා, ඇඟට නිතරම අප්‍රාණික ගතියක් දැනෙනවා, නිතර හිස බඩ කැක්කුම් දෙනවා. ඒ වගේම කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, කම්මැලි. ගොඩක් වෙලාවට මේ දෝෂය තියෙන ගෑනු ළමයි කාමරේ ලයිට් එළියක්වත් නැතුව අඳුරේ ඉන්න තමයි කැමති. දොර සැරලව කියනවා නම් කිසිම ඇක්ටිව් ගතියකින් තොරව ඔහේ කාලය ගත කරන්න තමයි මේ දෝෂය ඇති වුණාට පස්සේ ගෑනු ළමයි වැඩ කරන්නේ. අනිත් එක තමන්ට ඒක දැනුනොත් තමන් මේ මොකක්ද ඉන්නේ, ඇයි මම මේ මොහේ ඉන්නේ කියලා. නමුත් තමන්ගේ ඇඟට ශක්තියක් එන්නේ අර ඇඳෙන් නැගිටින්නම ශක්තියක් එන්නේ ඔහේ ඉන්න තමයි හිතේ. ඉතින් විවාහ වෙන වයසට ආවට පස්සේ ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නකොට ගොඩක් වෙලාවට මේ ගෑනු ළමයිට පිරිමි ළමයිට අමුතු කේන්තියක් තරහක් එනවා. මොකද ඇඟේ යම් කිසි දෝෂයක් තියෙනවනේ. මොකද ඒ දෝෂෙට ඒ කළු කුමාර දෝෂේ තියෙනකොට වෙන පිරිමි ළමයිට ලං වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ දෝෂේ තියෙන අයගෙන් බහුතරයක් ගෑනු ළමයි ප්‍රේම සම්බන්ධතා තිබ්බට ඒගොල්ලන්ට සෙක්ෂුවලි ෆීලිංග්ස් ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවා බොහොම අඩුයි. ඇති වෙනවා බොහොම අඩුයි. ඒ වගේම තවත් පිරිසකට සුළු පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ හැඟීම් ඉතාම වැඩි. ඒකට ඒ හැඟීම් ඉතාම වැඩි වුණාම තමන්ට ඉන්න පාර්ට්නර් තමන්ට ගැලපෙන්නේ නැහැ. ඒතර මේකෙදි මේ වෙන්නේ මේ ගෑනු ළමයි තියෙන ගැටලුවක් නෙමෙයි. යම් කිසි දෙයක් නිසා මොකද වෙන්නේ? ඉතින් මේ අපි විද්‍යාත්මකව අසකතා කරමු. ඔතන දෙන්නේ කොයි විදියකින් හරි ඒ ප්‍රේම සම්බන්ධයක් තියෙනකොට දෙන්න එකිනෙකාට එපා කරනවා. එක්කෝ ගෑනු ළමයට පිරිමි ළමයි එපා කරනවා, නැත්නම් පිරිමි ළමයට ගෑනු ළමයි එපා කරනවා. කොහොමද මේ දෙන්නගේ සම්බන්ධය කැඩෙන තැනටපත් වෙන්නේ? ඒ වගේම අපි හිතමු කොහොම හරි විවාහ වෙනවා කියලා. මේ දෝෂය අයින් කරන්න නැතුව නමුත් මේ දෝෂය අයින් කරලා නැත්නම් දරුවෝ පිටින්නේ. හදිසියෙ හරි දරුවෝ ගැබක් හටගත්තොත් මොන හේතුවකින් හරි ඒ දරුවෝ ගැබ නැති වෙනවා. ඒක හොස්පිටල් එකකින් ගිහලා චෙක් කරත් මේ නොකරන දේවල් ගැන මේ අදෘශ්‍යමාන බලවේග මේ කීරණ ශක්තිය වගේ කියන්න බෑනේ. ඉතින් හොස්පිටල් එකකින් අනිවාර්යෙන් කියයි ආගර්භාෂය සම්බන්ධ ගැටලුවක්. ඒ නිසා එහෙම කියලා මේ දරුවෝනේ හරි එහෙම හරි කියයි. නමුත් ඇත්ත කතාව මේගොල්ලෝ ප්‍රේම සම්බන්ධය පටන් ගත්ත විවාහ වෙලා දරුවෝ හදන්න අර ඒ තියෙන යම් කිසි ශක්තිය ඉඩ දෙන්නේ නැහැ. හරි මේ විදිහට බලනකොට දැන් මේ දේවල් අපිට එළියට තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයක් වෙනවා කියලා. අපි බලමු දැන් මේ දෝෂය තියෙන ගෑනු ළමයිට කියන්න බැරි සිදුවීම් මොනවද කියලා. ඒ කියන්නේ තමන් මොහොන දෙන නමුත් කාටවත් කියාගන්න බැරි සිදුවීම් මොනවද කියලා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රැයට බය වෙනවා. ඒතර ඇස් දෙක තියාගන්න බෑ පිරිමි කෙනෙක් තමන්ගේ ළඟට එනවා වගේ දැනෙනවා. ඒතර සමහර අයට උදේ නැගිටිනකොට ඇඟේ මාක්ස් වගේ දේවල් තියෙනවා. නින්දදී සෙක්ෂුවල් ෆීලිංග්ස් ඇති වෙනවා. නිදාගද ළඟ කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවා. ඒ වගේම මේ දෝෂය තියෙන ගෑනු ළමයි තෙල් බැඳුම් කන්න හරිම කැමතියි. ඒ වගේම කියන්නේ තෙල් බැඳුම් පුරුදු වගේ දේවල් නැතුව ඒගොල්ලන්ට කැම කන්න අමාරුයි. තනියම ඉන්න ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කැමතියි. ඉතින් මේ වගේ සිදුවීම් තමයි මේ දෝෂය තියෙන ගෑනු ළමයිට මුහුණ දෙන්න වෙන්නේ. කියන්නේ එක දෙයක් නෙමෙයි මේ කියපු දේවල්ම තමයි හැම ගෑනු ළමයට මුහුණ දෙන්නේ එක එක විදියට. ඉතින් එතකොට මේ දේවල් සම්බන්ධයෙන් ගුප්ත විද්‍යාව පැත්තෙන් මේවට කරන පිළියම් තියෙන ශාන්ති කර්ම, තොවිල් ඒ වගේ දේවල් තියෙනවා. මේ දේවල් කරලා මේ දෝෂය නිරාකරණය කරගන්න ඕගලන්ට පුළුවන්.
ඇත්තම කිව්වොත් විද්‍යාව, තාක්ෂණය මේ හැම දෙයක්ම දියුණු වෙමින් පවතින මේ කාලේ වුණත් නොපෙනෙන දේවල්. ඒ කියන්නේ ගොඩක් අයට මේ දේවල් බලපාලා තියෙනවානේ. ඉතින් ඒ අර තවත් අයට බලපාන, තවත් අය මුණ දෙන දේවල් තාමත් තියෙනවා කියලා හිතද්දි ඇත්තටම පුදුමයි. හරි, ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මේ දෝෂේ තියෙන වැදගත් දේවල් කතා කරා. ඉතින් මගේ අදහස මල්වරණ වයසේ ඉන්නවා නම් ගෑන් ළමයි ඉතින් ඒ අම්මලා අනිවාර්යෙන් මේ ගෑන් ළමයිට මේ දේවල් කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න ඉස්කෝලවල පවා මේ දේවල් කියලා දෙනවා නම් හොඳයි. මම මේ කියන්නේ මේ කළු කුමාර දෝෂ ගැන කියලා දෙන්න කියලා නෙමෙයි. කියන්නේ ගෑන් ළමයි බිග් ගර්ල් වෙන්න ආසන්න වයසේ ඉන්නවා නම් එයාට තේරුම් කරලා දෙන්න ඕනේ. ඔයාලට මේ වගේ දෙයක් ඉස්සරහට වෙන්න තියෙනවා. මේ වයසේ තමයි ඉන්නේ. මේ වගේ දෙයක් වුණොත් ගෙදර ආයව දැනුවත් කරන්න කියලා කියන්න ඕනේ. මොකද මේ මම දන්න මට අත්දැකීමක් තියෙනවා. මගේ යාළුවෙක්, ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඒ දේ සිද්ධ වෙලත් මාස ගානක් යනකම් ගෙදරට බය නිසා කියලා නැහැ. ඉතින් එහෙම දේවල් ඕනතරම් වෙන්න පුළුවන්. මොකද දන්නේ නැහැනේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් මොකද මේ මුළු සමස්ත හැම ගෑනු කෙනෙක්ටම සිද්ධ වෙන දෙයක්. තමන්ගේ ශාරීරිකව මානසිකව වෙන ක්‍රියාවලියක් ලැජ්ජ වෙන්නවත් හංගන්නවත් ඕන දෙයක් නෙමෙයි. ඉතින් මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියලා තමයි දැනුවත් කරන්න ඕන කියලා තමයි මම ඇත්තටම හිතන්නේ. හරි, ඉතින් මම හිතනවා අද කතා කරපු ටොපික් එක ගොඩක් දෙන්නට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලොත් මේ අත්දැකීමට කලින් මුණ දීලා තියෙනවා නම් ඒ වගේම ඕගොල්ලෝ දන්න කවුරු හරි මේ දුක මේ පීඩාව විඳිනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා තවත් කෙනෙක්ව දැනුවත් කරන්න. මොකද සමාජයේ ඉන්න පුළුවන් ගොඩාක් තරුණ අය, කියන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ ළමයි ඉන්න පුළුවන් මේ දේවල් ගැන දන්නේ නැහැ. ඉතින් මේ දෝෂයක් ආවත් Tamanට මේ වගේ හීනෙන් බය වෙනවා. මේ වගේ දේවල් වුණත් අර කාටවත් කියාගන්න බෑනේ. ඉතින් ඒ නිසා තමන්ගේ හිතේ හිර කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අත්දැකීම් තියෙන කෙනෙක්ගේ කමෙන්ට් එක තව කෙනෙක්ට වැදගත් වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න, මාත් එක්ක බෙදා ගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.